ගම් වතුර නිසා පීඩාවට පත්වුණු අපේ රටේ ආදරණීය දරුවන් වෙනුවෙන් ලොකු වැඩක් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ 37 වෙනි කණ්ඩායම ලෙසින් අපි සූදානම් ගම් වතුර නිසා විනාශයට පත් වූ පාසලක් තෝරගෙන ඒ පාසල නැවත යථා තත්ත්වයට පත්වන තුරු සම්පූර්ණයෙන්ම අපේ කණ්ඩායම විසින් ඒ පාසල බලා ගන්න. ඉතින් මේ පාසලේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලුම පොත්පත් ඇඳුම් පැළඳුම් සියලුම දේවල් ලබා දෙන්න අපි සූදානම්. ඒ වගේම අපි ඒ පාසලේ පුස්තකාලය නගා සිටුවන්, ඒ වගේම අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන්න. ඒ වගේම මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් සිටින දරුවන්ට අධ්‍යාපන කඳවුරක් පවත්වලා විභාගය සඳහා අත්වැලක් ලබා දෙන්න අපි සූදානම්. ඒ වගේම කෙටි කාලීන සහ දිගු කාලීන වැඩසටහන් ගොඩක් අපි තෝරා ගන්නා පාසල වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ආරාධනය 37 වෙනි කණ්ඩායමේ ආදරණීය සහෝදර සහෝදරියන්ට වගේම රුහුණ විශ්වවිද්‍යාලයේ අපේ ආදරණීය සීනියර් බැච්වල අයියලා අක්කලට, අපේ ජූනියර් බැච්වල නංගිලා මල්ලිලාට එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ ව්‍යසනයෙන් පීඩාවට පත් වෙච්ච අපේ රටේ ආදරණීය දරුවන් වෙනුවෙන් හයියක් වෙනවා. බොහොම ස්තුතියි.